ආයිබෝවන් ඔබ සැමට සුබ සෙත උදා වේවායි කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අපගේ විශ්වාසී ජ්‍යොතිෂ සේවාව ලබා ගැනීම සඳහා ඔබගේ ගමන් පහසුව උදෙසා ගම්පහ යක්කල මාර්ග සංඥා පූර්වාසල සුජිත් ගොඩනැගිල්ලේ පාතමාලයේ පැවැත්වෙනවා කාර්යාලයක් අලුතෙන්. මේ ස්ථානයේදී ඔබට කේන්ද්‍රයක් භාවානුරූපව සාදාගෙන ඒ අනුව ඵල ප්‍රකාශනයක් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඊටම හොඳින් ඉගැන්වීමේ පන්ති ආරම්භ කරලා තියෙනවා. කැමති පදිවිති කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. තමන් සෑහෙන දුරකට අධ්‍යාපනය ජ්‍යොතිෂාංශයෙන් කරගෙන තියෙනවා නම් එතන ඉඳලා උසස් මට්ටමට හෝ මුල ඉඳලා හෝ Tamanට කරගෙන යාමට හැකියාව තියෙනවා. හැබැයි මම ශිෂ්‍යයාව ටික බඳව ගන්නේ ඒගොල්ලන්ගේ කේන්දරය පරීක්ෂා කරලා බලනවා කොපමණ මේගොල්ල අධ්‍යාපනය ලබා ගන්නට හැකියාව තියෙන අයද කියලා. ඉතින් නැති අයයි කියලා වෙලා අහකට දානව නෙවෙයි. ඒගොල්ලන්ට උපදෙස් දෙනවා නැත්නම් එයාට උගන්වන්න ඕන ශෛලය කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් කරගන්නවා. අර ශිෂ්‍යත්වයෙන් පාස් වෙන ළමයි ලොකු කියන්නේ යම් කිසි විදියක උසස් මට්ටමක කට්ටියට ඒ උසස් ඉස්කෝල වල පාසල් වලට දානවා වගේ මෙතෙන්දිත් ඒ වගේ පරීක්ෂණයක් කරලා බලන්න ගන්නවා නම් අපිට ඉක්මනින් ඉගෙනගෙන හොඳ දක්ෂයෝ බිහි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මගේ එහෙම ශිෂ්‍යයෝ ඉන්නවා. මම හිතන දේ යම්කිසි කේන්දරයකදී මම මෙන්න මේක මෙහෙමයි කියනකොට ඒකට උත්තරේ මම ආපුවා මේක හරියටම කියනවා මම හිතපු දෙයම කියන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් මෙන්න මේ දක්ෂයෝ තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. නැතුව මේක අර දල කේන්ද්‍ර සටහන් ටිකක් යන්තම් ඉගෙනගෙන software එකක් අරගෙන කියන අය නෙවෙයි. හිතෙන්දි වෙලා තියෙන්නේ ඒ කියන අයට ඒ කේන්ද්‍රය නිර්මාණය වුණේ කොහොමද? ඒ ගහපීටීම හරිද ඒ උපන් වෙලාවට කියන එක පිළිබඳව අවබෝධයක් නැහැ. software එක විතරක් එන දේ විතරක් පිළිගන්න අය ඉන්නවා. බොහෝ අය මට හම්බෙලා තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට අපහාස කරනවත් නෙමෙයි, බාල්දු කරනවත් නෙමෙයි. ඒ අයට මම ඊටාම කරුණාවෙන්, දයාවෙන් කියා හිටිනවා මෙහෙම කරන්න එපා. තව යන්න භාව ස්ಫುಟ සහිතව කේන්ද්‍ර හදලා ඒ ග්‍රහය හරිද මේ ඉන්න තැන රවිය හරිද එතකොට යම් කිසි විදියක වේලාවට මේ ලග්නේ උදා වුණාද කියන එක පිළිබඳව ඒක දිහාම බලාගෙන උත්තර දෙන්න හැකියාවක් තියෙන්න ඕන. නැතුව ඔය පොත්පත් පෙරලා එහෙම කටයුතු කරන්නට නෙවෙයි. ඉතින් මට හම්බෙලා තියෙනවා සමහර අය නැකත් පිළිබඳව තමයි මේ මොනවාද පොරොන්දම් පත්‍ර පරීක්ෂා කිරීමේදී නොඑක විදිය අඩුපාඩුකම් සහිතව පිළිතුරු දීලා තියෙනවා. ඉතින් ඒවා මම කාටවත් ගරහනව නෙවෙයි. ඒගොල්ලත් ඔයිට වඩා ටිකක් උසස් මට්ටමින් කටයුතු කරන්න මමත් තාම ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මට ලැබෙන හැම දෙයක් පිළිබඳව ඔබටත් කියලා දෙන්නම්. අපි සහයෝගයෙන් ඉදිරියට යන් වෙතෙන්දී අපිට අවශ්‍ය නැහැ එකිනෙකා විරුද්ධකම් කරන්න. ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය ඉගෙන ගන්න නැත්නම් ජ්‍යොතිෂ කටයුතු කරන හැම දිනෙකම එක එක්කෙනාට විරුද්ධව තමයි කටයුතු කරන්න බලන්නේ. හැමතිස්සෙම දෝෂාරෝපණය කරනවා. ඔබ නිවැරදි කේන්දරයක් හදන්න හරියට භාව ස්ಫುಟය අනුව ඔබට ආරෝග්‍ය ශාලාවෙන් ලැබෙන වේලාවම නෙවෙයි දරුවෙක් ප්‍රථමයෙන්ම
හුස්ම ගන්න අවස්ථාව හරියටම හොයාගෙන කේන්දරයක් නිර්මාණය කරගන්න ඒක සාමාන්‍යයෙන් උපෝපනියාම වශයෙන් සකස් කරගන්න විදිය ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම ඔබගේ ඕනෑම ජ්‍යොතිෂ කටයුත්තක් හස්ත ශාස්ත්‍ර නිවාසවල දෝෂ හැම දෙයක්ම බලලා ඔබට සාහනදායී ගුරු පඬුරක් යටතේ තමයි මේ දේ කරන්නේ. ඉතින් මංගාවට එනකොට ඔය බුලත් 20ක් නැත්තම් කීයක් හරිත් එක්කලා තමන්ගේ කේන්දර සටහන් නම් අවශ්‍ය නැහැ. උපන් අවුරුද්ද මාසේ දිනේ වෙලාව කොහෙද ඉපදුනේ කියන එක නමත් එක්ක දුන්නාම ඇති විස්තර ටික කතා කරගන්න. ඉතින් ඒක එතකොට මම ඔක්කොම විස්තර බලලා එයාලට ඒ සත්‍ය කරුණු ටික පැහැදිලි කරලා දෙනවා. ඉතින් එහෙම බොහෝ සේවාවල් කරනවා. ඒක මේ ඉගෙන ගන්න දුර්වලතාවයන් තියෙන ළමයින්ට ඒගොල්ලන්ගේ හිත දියුණු කරගෙන කේන්දරයේ යම් රාජයෝග තියනවා නම් ඒව පැහැදිලි කරලා දීලා ඒගොල්ලන්ට හැකියාව පෙන්වන්න කරලා තියෙනවා නම් අතිරේකා පරීක්ෂා කරපුවාම අධ්‍යාපනයේ කොච්චර දුර යන්න පුළුවන්ද? ඇයි මේක තියෙන උත්සාහවන්ත වෙන්න ඕන නේද? එතකොට ආයුෂ පිළිබඳව, රෝග පිළිබඳව එක්තරා සමහර ග්‍රහ මණ්ඩලවල තියෙන බලය යනාදී දේවලුත් විදේශ රැකියාව, විදේශ සම්බන්ධ විවාහ කටයුතු යනාදී හැම දෙයක් පිළිබඳව කේන්දරයත් අතර සම්බන්ධතාවයේ පරීක්ෂා කරලා බලමින් උත්තර දෙන්න පුළුවන්. ඉතින් එහෙම කරනවා. එහෙම කරලා අඩුම ගානේ පැයකට වැඩි කාල සීමාවක් මට එක්කෙනෙක් වෙනුවෙන් වැය කරන්න වෙලා තියෙනවා. මේ මුදල් පෙරදරිය කරනවා නම් එහෙම බොහොම ලොකු ගණන් වෙන්න පුළුවන්. එහෙම නැහැ. අපි මෙතෙන්දී කරන්න ඕන සේවාවක්. ඉතින් මම මේවා ඉක්මනින්ම කරලා දීලා ඉතින් මට දැන් මගේ දැන් කාල් ඉක්ුත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඊට ඉක්මනින් මේවා ඔක්කොම निराකරණය කරලා ඔයාලට දීලා යන්න ඕන. ඉතින් ඒ නිසා විතර මේ ශාස්ත්‍රීය බබලයි. එහෙනම් ශාස්ත්‍රීය බබලන විදිහට අපි කටයුතු කරමු. ඒත් එක්කම මම මේ විවාහ කටයුතු වලදී නොඑක් විදිහේ අපහසුතාවයන් වලටපත් වෙලා ග්‍රහ මොනවාද දල කේන්ද්‍ර සටහන් වල ග්‍රහයන්ගේ පීඨීම අනුවම හොයන්න ගිහිල්ලා විවාහ කල් ගිහිල්ලා වැරදි දේවල් වලට යොමු වෙලා හිත වල මේ කියන්නේ විවාහ එපා වෙන තරමට මනස දුර්වලතාවයටපත් වෙච්ච අය මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ අයට මම නිසි ප්‍රතිකාර නිසි ක්‍රමවේදයන් කේන්ද්‍රවල දෝෂ භංග ක්‍රමයන් පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඒ අයව ඉදිරියට ගේනවා. ඒ අයගේ කේන්දර මාගාව තියෙන කේන්දරات එක්ක තියෙන එවැනි ඒවත් එක්ක සම්බන්ධ කරලා ඒගොල්ලන්ට මංගල යෝජනා සේවයක් වෙනම අපි ආරම්භ කරලා තියෙනවා. ඒකට ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි ලොකු මුදල් අය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සේවා ගාස්තු වශයෙන් මුදලක් පමණයි මේවා අපි කරන්න ඕන දේවල්. ඉතින් අසහනයකින් ඉන්න සමහර දෙමව්පියෝ තම දරුවන්ගේ දුවගේ පුතාගේ විවාහ කටයුතු කරගන්න බැරුවොත් ඒ වගේම සහෝදර සහෝදරියගේ විවාහය කරගන්න බැරුවත් බොහොම පසුතැවිලි වෙන අය මාගාවට ඇවිත් තියෙනවා. මගෙන් අහනවා ඔය WhatsApp එකෙන් පිළිතුරු දෙනවා, හදනවා, බලනවා, කේන්දර බලනවා. ඉතින් ඔය කටයුතු කරන හරි වේදනාවල් වලින්. ඉතින් සමහර කේන්දරවල ඉතින් අපිට කියන්න තියෙනවා බලපුවාම මෙයාට විවාහයක් කොයි කාලෙද වෙන්නේ, විවාහය වෙනවද, කොයි වගේ කෙනෙක් එක්කද, ලංකාවේදී වෙනවද නැත්නම් විදේශ රටකදී එහෙම නැත්නම් ලංකාවේ පිටපළාතකින්ද ගති ලක්ෂණ පිළිබඳව තියෙනවා. ඒ වගේම ඒවා ඒ අයව Tamanට ආකර්ෂණය වෙන විදිය ක්‍රමවේදයන් තියෙනවා අපිට කරන්න. ඉතින් ඒවා গুপ্ত ක්‍රම තියෙනවා. එතකොට බුදු ගුණ ශාන්ති කර්ම කියලා එක තියෙනවා. ඒ වගේම යම් කිසි විදියක ඔය කැවිලි පෙවිලි જાති නැති ආකර්ෂණය කරගන්න දේවල් තියෙනවා. නමුත් ඒවා අපි මේ වැඩි භාවිතා කරන්නේ නැහැ. සමානලාවට ඒකදී අපි කරන දෙයක් තමයි තෙල් සූර්යයක් පැලඳීම අපි ගාව තියෙනවා. ඊට අදාළ සකස් කරපුවා. එහෙම දේවල් කරනවා. මතක ශක්තිය දිනු වෙන දේවල් තියෙනවා. තවත් විශේෂ ආකර්ෂණීය ඇති කරන ඒ කියන්නේ යම්කිසි බුද්ධිමය දේවල් වැඩි කර ගන්න ළමයින්ට ඒ ආකර්ෂණය වැඩි කර ගන්න අවශ්‍ය කරන තෙල් වර්ගත් අපි සිඳලා තියෙනවා. ඊටාම දුර්ලභ ඖෂධ වර්ග වලින් හදපුවා. ඉතින් ඒවා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
මේ අපි ආයතනයෙන් ගොඩාක් දේවල් එහෙම කරනවා. ඉතින් බොරු දේවල් කරන්නේ නැහැ. ඒ යන්ත්‍රයක් අපි සකස් කරන්නේ බුදු ගුණ යන්ත්‍ර. එතකොට ඒ වගේම කියන්නේ බුද්ධෝති වචනං සෙට්ටං බුද්ධෝති පදමුත්තමං. එතකොට නත්තිතේ සමයං ලෝකේ අඤ්ඤං සෝති රසායනං. ඔක තේරුම් ගත්තොත් ඔබට සියල්ල වැටහෙවි. එහෙනම් ඔබගේ අනාගතයේ සුභවාදී කර ගැනීමට ඔන්න අවස්ථාවක් තියෙනවා. හැකි ඉක්මනින් අපිට ඇමතුමක් දීලා ලෑස්ති වෙන්න ඉගෙන ගන්න පුළුවන් හරියට ඔන්න ඉගෙන ගන්න තැනක්. මෙතන ඉගෙන ගන්න බැරි නම් ඉගෙන ගන්න තැනකුත් නැහැ වෙයි. ඔය හැම තැනම ඇවිදලා මංගාවට එන අය ඉන්නවා. ඉතින් බොහොම ප්‍රශංසා කරනවා ඒගොල්ලන්ට හොඳයි කියලා. නමුත් ඒක ඔයාලා තේරුම් ගන්න ওই නාලිකාවේ යන වැඩසටහන් වලින් ඔයාලට පුළුවන් ඒකත් අවබෝධ කරගන්න. ඒ වගේම මගේ ওই වැඩසටහන් ටික අහලා බලන්න. ওই වචනේ පරිසමාප්තියෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා සියලු දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට අවශ්‍යතාවයක් නැත්නම් ඇමතුමක් දීලා කලින් වෙන් කරගන්න දිනයක් වෙලාවක් නැත්නම් මම පොකුරු වශයෙන් ගෙන්නගෙන පොලිමේ ඉඳගෙන මේ එක එක්කෙනාගේ දේවල් අනිත් අයට අවශ්‍ය කියන්නේ ඇහිීමට එහෙම නැත්නම් එහෙම ඒගොල්ලන්ට අවබෝධ කරගන්න නැතුව පුද්ගලික දේවල් ගැන කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිත සපවත් කිරීම තමයි මගේ පරමාර්ථය. මම මේමයි කටයුතු කරන්නේ. එහෙනම් සියලු දෙනාටම රත්නත්‍රේ පිටයි.